කන්‍ය මරියනි පිරිසුදු මෑණියනි ඔබ පුතුණුවන්ගේ දුක් ප්‍රාප්තියේදී හා මරණයේදී ඔබතුමියගේ විශ්වාසය අන් හැම අවස්ථාවකටම වඩා දැඩි ශක්තියකින් යුක්තව ඔබතුමියට රුකුඩක් වුණා. එයම ඔබතුමියව පෝෂණය කළා. ඔබතුමිය ජේසු පුතුණුවන්ගේ කුරුසය පාමුද සිට ඔබතුමියගේම මාංශයෙන් සෑදුන එම ශරීරය දෙස ඔබතුමිය බිහි කළ මොහොතේ මෙන් නිර්වස්ත්‍රව සිටි එම පුතුණුවන් දෙස මෑණියනි ඔබතුමිය අසරණව බලා සිටියා. මවක සතු සුව කිරීමේ බලය ඉක්මවා යන තරමට තුවාල වී තිබුණු එම ශරීරය ඔබතුමියගේ ඇස් ගැටුණු විට මීට පෙර කිසිදා නොවූ තරම් හද ඉරාගිය බියක් හා සංවේගයක් යටපත් කරන්නට ඔබතුමියට සිදු වුණා. මේ මොහොතේ ඔබතුමිය ස්වර්ග රාජ්‍යයේ මහිමාන්විතව වැඩවසන්නා වූ ඔබතුමියගේ පුතුණුවන් අසර සිට අප දෙස බැලුව මැනව. මේ ඔබතුමියගේ පුතුණුවන් ස්වර්ග රාජ්‍යයේ සිට ජීවමානවම පැමිණි සිද්ධාස්ථානයයි. ඔබතුමියගෙන්ම ලබාගත් මාංශයෙන් නිර්මාණය වූ ඔබ පුතුණුවන්ගේ පාද ලාංඡනයන් ශ්‍රී වනකැරැල්ද සමගින් සටහන් වූ සළුව මෙම සිද්ධාස්ථානයේ දර්ශන දෙව්මැදුර තුල තැන්පත් කර තිබෙනවා. ඒ ශ්‍රී පාද සටහන් දකින විට ඔබතුමියගේම ශුද්ධවත් පාදයන් අපට මතක් වෙනවා. මක්නිසාදයත් ඒ පාදයන් තැනුනේ ඔබතුමියගේ කුසය තුලයි. ඔබතුමියගේම මාංශයෙනුයි. දයාබර මෑණියනි මේ ඔබතුමියද ස්වර්ග රාජ්‍යයේ සිට ජීවමානවම පැමිණි භූමියයි. ඔබ පුතුණුවන් හා ඔබතුමියද මහා හාස්කම් පාන සිද්ධාස්ථානයයි. ඉතින් මෑණියනි මේ මොහොතේ ඔබතුමියගේද ඔබ පුතුණුවන්ගේද මහා වේදනාව සිහිපත් කරමින් මේ රැස්ව සිටින විශ්වාසකයන් හට දිරිය සහනය ලබා දුන මැනව. අහෝ මෑණියනි දැන් මේ මොහොතේ තම දරුවන් අන්‍යයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා හෝ රෝගීව සිටින නිසා හෝ වෙනයම් විදියකින් දුක් විඳින නිසා හෝ ශෝකයෙන් පෙළෙන සෑම මවකටම ඔබතුමියගේ ශක්තිය හා ධෛර්යය ලැබෙන්නට සැලසුව මැනව. ජේසුනි දැන් මම ඔබ වෙත හැරෙමි. ජේසුස් ස්වාමිනී ඒ බියකරු මොහොතේ ඔබ වහන්සේට ඇති වූ හැඟීම් ගැන මොහොතක් හෝ සිතා බැලීමට මා කැමැතියි. ඔබ වහන්සේගේ වේදනාවන් කරනකොටගෙන ඔබ වහන්සේගේ මව කෙතරම් කම්පා වී වියරු වී සිටියාද යනු ඔබ වහන්සේට රහසක් නොවේ. ඔබ වහන්සේට මෙලෝ පියකු නොසිටි නිසා ඔබ වහන්සේගේ මිනිස් හැඩරුව මුළුමනින් ලබා ගත්තේ ඔබ වහන්සේගේ පෙම්බර මෑණියන්ගෙනුයි. ඔබ වහන්සේගේ ශ්‍රී මුහුණට සමාන ඒ මුහුණ දැන් මලානිකව වැහැරී ගොස් තිබුණු අන්දම ඔබ වහන්සේ දුටුවා. ඔබ වහන්සේව ඔසවා සුරතල් කළ ඒ අත් දැන් ඔබ වහන්සේව සැනසීමට වළංගු නැතිවා වගෙයි. ඔබ වහන්සේව ආදරයෙන් වැළඳ ගැනීමට ඊටාම ස්වභාවිකව ඉබේම විහිදුන ඒ දෑත් දැන් මලානිකව සුදු මැලිව තිබෙන අන්දම ඔබ වහන්සේ දුටුවා. ඔබ වහන්සේගේම වේදනාවන් ඔබ වහන්සේට මදි නිසා දෝ දැන් එතුමිය ඔබ වහන්සේ වෙනුවෙන් ශෝක වෙනවා දැකීමෙන් ඔබ වහන්සේගේ වේදනාව තව තවත් උග්‍ර වෙනවා. අන් හැම මිනිසෙකු වගේම ඔබ වහන්සේද දන්නවා ස්වාමිනී අප අවට සෑම දෙයක්ම ඇදහැලෙද්දී මවකගේ ආදරය ගල් පර්වතයක්සේ නොසැලී පවතින අන්දම. එම මව් සෙනෙහස බලාපොරොත්තු සුන් කර නොගෙන අවසානයේදී
සියල්ල හොඳ අතට හැරේවි කියා සිතමින් පණ ගැහෙමින් පවතිනවා. ඔබ වහන්සේත් මෑණියන් අතරත් තිබෙන අන්‍යෝන්‍ය අවබෝධය කොතරම් ගැඹුරුද කීවොත් වචන අවශ්‍ය වුණේ නැහැ. එතුමියගේ සෑම සිතුවිල්ලක් පාසා ඔබ වහන්සේ දැන සිටියා. ඔබ වහන්සේව ඇයගේ තුරුල්ලේ හොවා ගැනීමට ඇය කොතරම් ආශාවෙන් සිටියාද යනු ඔබ වහන්සේ දන්නවා. ඕනෑම හතුරු ආක්‍රමණයකින් ඔබ වහන්සේව ආරක්ෂා කර ඔබ වහන්සේට සුදුසු රැකවරණයක් සපයා දෙන්නට ඇය කොතෙක් ආශාවෙන් සිටියාද යනු ඔබ වහන්සේට රහසක් නොවේ. ඔබ වහන්සේ එතුමිය වෙනුවෙන් දුක් වුණා. ලෝකාරම්භයේ සිට මෙතෙක් සෑම මිනිසෙක්ම හෙළු සෑම කඳුළු බිදක්ම ඔබ වහන්සේ කල්වාරි හෙළ මුදුනේ සිට පරිශුද්ධවත් කළා. දැන් කල්වාරියට යන ගමනේ ඔබ වහන්සේට මෑණියන් හමුවීමේදී ඔබ වහන්සේ වෙතට අපගේ දැස් ඔසවන්නට අප එඩිතර නොවන්නේ අපගේ පෞකාරකම නිසාමයි. ඔබ වහන්සේට සැනසීමක් දීමට අපි අපොහොසත් ස්වාමිනී. අපි කොතරම් නුසුදුසු වුවත් අපගේ එකම ගැලවීම නම් ඔබ වහන්සේගේ මෑණියන්ගේත් කමාව හා අනුකම්පාව පමණයි. ආමෙන්. පිතාගේත් පුත්‍රයාගේත් ස්පීරිතු සාන්තුගේත් නාමෙන් ආමෙන්. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය මීගමුව කොළඹ පාරේ කටුනායක විස්ස කනුව යනුවෙන් හඳුන්වන ස්ථානයේ හෙවත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරට ගමන් ගන්නා මාර්ගය ආරම්භයේදීම පිහිටා ඇති අතර කොළඹ සිට හෝ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැත්තෙන් පැමිණෙන විට ඔබගේ වම් අත පැත්තෙන් මීගමුව පැත්තේ සිට පැමිණෙන්නේ නම් ඔබගේ දකුණු අත පැත්තෙන් පිහිටා තිබෙනවා. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සිද්ධස්ථානයයි. එමෙන්ම නිර්මල කන්‍ය මරිය මාතා වූ 23 වතාවක් දර්ශනය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සිද්ධස්ථානයයි. ජාති ආගම් ආදී කිසිදු ભેදයකින් තොරව ඕනෑම අයෙකුට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වෙත පැමිණිය හැකියි. මෙහි පැමිණෙන කිසිවෙකුගෙන්වත් ඔබේ ආගම කුමක්දැයි විමසීමක් කරන්නේ නැහැ. ජාති ආගම් ભેදයන්ගෙන් තොරව ජීවිතයේ විවිධ ගැටලු වලින් පීඩා විඳින ජනතාව 1975 සිට මේ වන විට 800 වසරකටත් වඩා කාලයක සිට ලබා ගන්නා විවිධ පිහිට නිසාම ජනතාව අතර මෙම සිද්ධස්ථානය මරියතුමියගේ හාස්කම් සිද්ධස්ථානය ලෙසින්ද ප්‍රචලිත වී තිබෙනවා. නිර්මල කන්‍ය මරියතුමියගේ ඉල්ලීමක් මත ඉඳි වූ දර්ශන දේව මන්දිරය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ හදවතයි. නිර්මල කන්‍ය මරිය මාතා වූ 23 වාරයක් දර්ශනය වූයේද 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වූයේද මෙම දර්ශන දේව මන්දිරය තුලයි. සෑම සෙනසුරාදාවකම සවස 6ට ආරම්භ වන දේව මෙහෙය මෙන්ම හාස්කම් යාඥාවත ඉන්පසුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුල පියාණන් විසින් සදහැවතුන්ගේ හිස මත කුරුසිය තබා දානය කරනු ලබන ආශිර්වාදයද සදහැවත් ජනතාවට විශාල ආශිර්වාදයක් මෙන්ම සැනසීමක් බවටද පත් වී තිබෙනවා. සතියේ සෑම දිනයකම උදේ 6:30 සිට රාත්‍රී 10 දක්වා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ විවෘතව පවතින අතර සිද්ධස්ථානයට ඇතුළු වූ විටම සිද්ධස්ථාන භූමියේ ඔබගේ දකුණත පැත්තේ ස්ථාපිත කර ඇති ජේසු බිලිඳුන් වඩවාගත් දෙව්මව් ප්‍රතිමාව පාමුල ඔබට නිහඬව යාඥා කිරීමට හැකි වටපිටාවක්ද ඇති නිසා සතියේ දිනවලද ඔබට දේව අම්මාගේ පිහිට පතා පැමිණිය හැකියි.